මේ රැස්වීම පවත්වන්නේ ජාතික ගොවි සමුළුවේ යථාර්ථ ප්‍රකාශ කරන්නේ මෙයාගේ රැස්වීම ගණනාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොළොන්නරුවේ අනෙක් ප්‍රදේශවලට කරන විශේෂයෙන්ම මේ ගැන සාකච්ඡා කරලා ගොවීන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනවා. 2005 ඡන්දයට ආවේදී දැන් මේ පින්තූරේ මතක. මහින්ද රාජපක්ෂ නියර උඩින් එන්නේ. පළවෙනි වතාවට නියර ගැන දන්න, කුඹුරු ගැන දන්න ජනාධිපතිවරයෙක් එනවා කියලා කිව්වා. ඔබේ ප්‍රශ්න ඔක්කොම විසඳනවා කිව්වා. ඒ අද ගොවීන්ට විශාල අමාරුවක් කියලා තියෙනවා. පළවෙනි අවුරුදු කීපෙක මොකද වෙන්නේ? දැන් යුද්ධ කරන්න තියෙනවා. පස්සේ දාන දෙන්න මම එක ඉන්න කියලා. මොකද ගොවි ජනතාව කරේ. මේ හමුදාවට වැදුනේ 80%. ඒ ගොවි ප්‍රදේශවලින් වැදුනේ තරුණයෝ. එයා තමයි සරණ කරේ ඒ ඇනරුනේ. ඒක විශාල බලාපොරොත්තුවක් තිබුණා. 2009 ජනාධිපතිවරණයෙන් පස්සේ මේ ප්‍රශ්න විසඳෙයි කියලා. ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා දැන් යුද්ධය ඉවරයි. ඒ යුද්ධේ වියදම් ඉතුරු වෙලා තියෙනවා. ඒව අපි යොදවනවා කෘෂිකාර්මයේ දියුණු කරන්න කියලා. මොකක්ද ඒ කෘෂි කාර්මයේ දියුණු කරන්න? අවුරුදු 5ක් යුද්ධ වේලා ඉතිරි කරන්න කොච්චර හම්බුණාද කෘෂි කාර්මයට? අධ්‍යාපනයේ දෙන්නේ සෞඛ්‍යයේ දෙන්නේ මේ මුදල් දෙවන අද මේ ප්‍රශ්න විසඳන්න තිබුණා. අපි මේක තවදුරටත් ගෙනියන්න දෙන්න බෑ. මොකද ගොවි මාතෘ නැති වෙනවා කියන්නේ කෘෂි කාර්මයේ නැති වෙනවා කියන්නේ ගොවි මාතෘ නැති වෙනවා. ගොවි මාතෘකාගේ මුදල් නැත්තම් ග්‍රාම්‍ය ආර්ථිකය නැති වෙනවා. ග්‍රාම්‍ය ආර්ථිකය නැති වෙනවා. මේ කඩකාප්පු වෙනදාම ඔක්කොම කඩායනවා. මේ ග්‍රාම්‍ය ආර්ථිකයේ වෙනදාම කඩායනවාම නගර ආර්ථිකය කඩායනවා. මොකද පළමුවෙන්ම අපි ගොවි මාතෘකාට ආදායමක් ලබා දෙන්න තියෙනවා. 2001 මම අගමැතිතුමනදී වී විකුණ ගන්න බැරි වුණා. වී කිලෝ රුපියල් 8 විකුණ ගන්න බැරි වුණා. මම මොකද කරන්නේ ඉස්සෙල්ලා මම වී විල වැඩි කරා. වී විල වැඩි කරපුගේ ප්‍රතිඵලය මොකද උනේ? 2004 දී අවුරුදු 600කින් පස්සේ අපි හාල් වලින් බැංකුවට දුන්නා. ඒකට ගොවි දැන් කරන්න ප්‍රාග්ධානය වෙනවා. බැංකුවේ ණය ගන්න පුළුවන් ණය ගෙවන්න ඕනේ. ඒකත් ප්‍රාග්ධානය කරපො. එහෙනම් ගොවි මහතුන්ට ප්‍රාග්ධානය ලබා දෙන්නේ. ගොවි සංවිධානයට ප්‍රාග්ධානය ලබා දෙන්නේ. අන්න ඒව සඳහා වෙනම අරමුදලක් ඇති කරන්නේ නැත්නම් මේ වැඩ කටයුතු කරගෙන යන්න බෑ. බාල පෝරාගෙන අද වකුගඩු රෝගේ හැමදැනම පැත්තලා තියෙනවා. මොකක්ද අපේ ජනාධිපතිතුමා කියන්නේ? වකුගඩු රෝගීන් ප්‍රතිකාර කරන්න යනකොට නොමිලේ දෙන්නම් කියලා බස් රථේ යන්නේ. රාජපක්ෂ දෙන්නේ නම් දෙන්නේ නැහැ. අපිට පාරවල් හදන්න පුළුවන්. නයිට් ප්‍රේෂර් දාන්න පුළුවන්. අපිට ගුවන් තොටුපළ හදන්න පුළුවන්. අපිට වරායවල් හදන්න පුළුවන්. අපිට ලොරික් වල හදන්න පුළුවන්. අපිට කොමිස් ගන්න පුළුවන්. ඒ අපිට මේ වකුගඩු රෝගීන් උදව් කරන්න බෑ. සත්‍යයක් වෙන කරගන්න. අපිට පුළුවන් එක නොමිලේ බස් එක යන්නේ. ඇයි නොමිලේ කනත්තට යන්නේ කියන්නේ? වඩා ලේසි. දැන් සල්ලියක් තමයි සල්ලි කියන මාර්ගයක් කොහෙද දෙන්න? ක්‍රියාත්මක කරන්න. අද මේ රට ගුවන් සේවා දෙකක් තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවයේ මිහින්යා ගුවන් සේවය. මේ ගුවන් සේවයේ දෙක තරණ කරන නිසා ශ්‍රී ලංකා ගුවන් සේවයේ අලාභය වැඩි වෙලා තියෙනවා. මම අද වැඩි කරන්නේ 2004 වෙනකොට අලාභය නැති කරා. දැන් අලාභය වැඩි වෙලා තියෙනවා. මොකද දේශීය තව සමාගම. ඒකත් අලාභ ලබනවා. මිහින්යාක දවසකට රුපියල් කෝටියක් අලාභ ලබනවා. අවුරුද්දකට කෝටි 365 අලාභ ලබනවා. අනේක අලාභ ලබගෙන එතකොට කියනවා අපිට වකුගඩු රෝගීන්ට සල්ලි දෙන්න බෑ කියලා. මම කියන්නේ මිහින් එයා ගුවන් සේවයේ සේවක පිරිස ඉන්නවනේ. මේ සේවක පිරිස සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ගුවන් සේවයට බඳවා ගන්න. එක්කෙනෙක් අයින් කරන්න එපා. මොකද පඩි ගෙවන එක ඔක පොඩි ගන්න. අලාභ එන්නේ අනිත් ඒවා. කොමිස් වලින් ඉන්ධන වලින්. ඒ සියලු දෙනාම ශ්‍රී ලංකා ගුවන් සේවයට බඳවා ගන්න. මිහින්යාක වහලා දාන්න. එතකොට මිහින්යාක අලාභය නැති වෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවයේ අලාභය අඩු වෙනවා. ඒ අලාභය අඩු වුණාම එතනින් ඒක දියුණු කරගෙන යන්න පුළුවන්. අනිත් පැත්තට කෝටි 365 අලාභය නැති වෙනවා. ඕකෙන් කෝටි 100ක් අරගෙන දෙන්නකෝ මේ වකුගඩු රෝගීන් වෙනුවෙන් අවුරුදු 2-3ක්. එයා මේ වියදම් කරන්නේ. ඒ අය වෙනුවෙන් මධ්‍යස්ථාන ඇති කරන්නේ.
එච්චරයි මම කියන්නේ කරන්න කියලා. වෙන මොකුත් කරන්නේ නැහැ. ඔන්න සල්ලි මාර්ගයක් වල දෙන්න. කොමිස් නැහැ. මේක තව එක ප්‍රශ්නයක් ඇතුලේ. අර මිහින් කියන නම නැති වෙනවා. මොකද මිහින් ගියා වැහුවාම ඒ ගුවන් සේවයේ මිහින් කියන නම නැති වෙනවා. ඒක ඒගොල්ලෝ විශාල පාඩුවක්. මම ඒ නම ආරක්ෂා කරලා දෙන්න. වහුවරු රෝගීන්ට දෙන ආධාර වලට මිහින් ආධාර කියන්නේ. ඒක පිනක් නේ. එහෙනම් ඒක මිහින් ආධාර කියලා වහුවරු රෝගීන් ඉතිරි කරන සල්ලි වලින් කොටසක් ලබා දෙන්න. දැන් අපිට කියන්නේ සල්ලි නැහැ කියලා. ඒක බොරු ඒවට මුදල් වේදම් කරන්න එපා. මිහින් යාමයේ අපිට ඕනේ මේ වැඩ කරන්නේ රැකියාව බේර ගන්න විතරයි ඒක පුළුවන්. ශ්‍රී ලංකා ගුවන් සේවය ඇතුළත මේ කරන්නේ. එතන මුදල් කියලානේ. එතන මුදල් බේරෙනවානේ. එහෙනම් මිහින් ආධාර ක්‍රමයට ගිහින් වකුගඩු රෝගීන්ට ඒ ආධාර ලබා දෙන්න. ඒක නොමිලේ බස් එක යන්නේ කියලා සීමා කරන්න එපා කියලා රාජපක්ෂ දෙවියන් කියනවා.